Hi guys, අද මම යනවා පුස්තකාලේ. මොකද ඉතින් හැමදාම ගෙදරින් පාඩම් කරනකොටත් බෝරින් නේ. අද සතියේ දවසක් හින්දා නංග ඉස්කෝලේ. ඉතින් මං අම්මත් එක්ක තමයි ලයිබ්‍රරි එකට යන්නේ. අපි උදෙන්ම යනවා. මොකද එතකොට නේ වැඩි පැය ගාණක් පුස්තකාලේ ඉන්න පුළුවන්. මොකද 4:00 ඉදි ලයිබ්‍රරි එක වහනවා. අනිත් දේ තමයි ළමයි, ඔයාලට හිතෙන්නේ නැද්ද උදෙන්ම දවස පටන් ගන්නකොට වෙනදට වඩා දවස ප්‍රොඩක්ටිව් කියලා? මම මුලින්ම කරේ ගියපු ගමන්ම වින්ඩෝ එකක් ළඟ තියෙන ටේබල් එකක් හොයාගත්තේ. ලයිබ්‍රරි එකේ තියෙන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. ඒ හින්දා ජනේලයක් ළඟ හොඳට එළියනවා. මොකද දවල් වෙලාවේ ලයිට් එකේ ඉන්නක ටිකක් අමාරුයි ඇස් දෙකට. ඒ හින්දා තමයි මම නැචරල් ලයිට් වැඩිපුර තියෙන ජනේලයක් ළඟ තෝරගත්තේ. අම්මා ඉතින් මාත් එක්ක අත ලයිබ්‍රරි එකේ ඉන්නවනේ. ඉතින් අම්මා කියවන්න පොතක් තෝරන ගමන් තමයි දැන් ඉන්නේ. අම්මා පොත තෝරගන්නකම් මම යනවා පාඩම් වල ටික පටන් ගන්න. අද මම හදන්නේ සිතිවිද්‍යුතයේ පාස් පේපර් ගණන් ටික. ඊට කලින් තියරි ටික පොඩි ෂෝට් නෝට් එකක් වගේ හදාගන්න එක තමයි මම දැන් කරන්නේ. මොකද තියරි නෝට් එක ටිකක් දිගයිනේ. එතකොට රිෆර් කරන්න අමාරුයි. ඒ හින්දාම එක කොලයකට වගේ ඔක ෂෝට් ඩවුන් කරගන්න එක තමයි ගොඩක් වෙලාවට කරන්න ෆිසික්ස් වලදී. මේ යුනිට් එකේ මම තියරි ටික කවර් කරේ ඊයේ. එතකොට මම ඒ හින්දා තමයි අද තව ටිකක් මේක රිෆර් කරලා පාස් පේපර් ගණන් ටික කරන්න අදම තෝරගත්තේ. මොකද එහෙම නැත්තම් තියරි ටික අමතක වෙන ටිකක් කල් ගිහිල්ලා අපි පාස් පේපර් කරන්න තෝරගත්තොත් දැන් මම හදන්නේ තියරි ටික ඉවරයිනේ පාස් පේපර් ගණන් ටිකට යන්න. මේ පාඩමේ රචනා ප්‍රශ්න හරි පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. MCQ තමයි හැම අවුරුද්දකම වගේ ඇවිත් තියෙන්නේ. දැන් ඉතින් ටිකක් දවල් වෙලා තියෙන්නේ. මම නම් ගෙදරින් එනකොට උදේ කෑම එක කාලා ආවේ. අම්මා කාලා ආවේ නැහැ. ඒ හින්දා ඉතින් අම්මා දැන් උදේ කෑම එක ගන්න හදන්නේ. ඒ වැඩේ ඉවරුනාට පස්සේ මම ආපහු ගණන් ටික හදන්න තමයි යන්නේ. මම මේ වීඩියෝ එක ෂූට් කරේ වෙසක් වලට කලින්. ඉතින් එතකොට ලයිබ්‍රරි එකේ කට්ටියත් වෙසක් කූඩු හදන ගමන් තමයි හිටියේ. මං ඉතින් ඒකෙත් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. එක දිගටම ගණන් හදන්න තමාරුයිනේ. ඉතින් ඒ හින්දා මම කියවන්න පොතක් හොයනකොට මට මෙන්න මේ පොත හම්බුණා. මේ පොත ඉතින් මම කලින් කියවලා නැහැ. හැබැයි පිටු දෙකක් විතර කියවනකොට ඉතින් යන්න වෙලාව හරි. ඉතින් ඊටු ටික කියවන්න උනේ නැහැ. ඉතින් ඒක එහෙමම තියලා මම දැන් ගෙදර යන්න මගේ බරු ටික අස් කරගෙන තමයි හදන්නේ. ලයිබ්‍රරි එක පාඩම් කරනවා කියන එක හැමෝටම එච්චර ප්‍රායෝගික දෙයක් නෙවෙයිනේ. හැබැයි අපේ නම් ගෙවල් ළඟ තියෙන්නේ එච්චර දුර නෑ. ඒ හින්දා මට ලොකු ප්‍රශ්නයක් නැහැ. යන් කියලා නැගිට්ටට අපේ අම්මා තාවම පොත කියවගෙන යන ගම. අම්මා තෝරගත්ත පොතේ අන්තිම පිටු ටිකලු යන්නේ. ඉතින් ඒ ටික කියවන්න ඕනෙලු. ඉතින් එතක මං පොඩි රවුමක් දැම්මා ලයිබ්‍රරි එක වටේ. ගෙදර ගියාට පස්සේ අම්මට උයන්න කියලා කරදර කරන්නත් බෑනේ. ඒ හින්දා ඉතින් නුල්ලයක් හදාගෙන තමයි මම හදන්නේ. මේක කෑවට පස්සේ ඉතින් අම්මා ලන්ච් එක රෙඩි කරනකම් චුට්ට වෙලාවක් අල්ලන් හිටියකි. ඊට පස්සේ අද මට තියෙනවා නංගිව ඉස්කෝලෙන් එක්කගෙන එන්න. ඉතින් තව ටික වෙලාවක් තියෙනවා නිකහමාරට. එතකම් මම පොඩ්ඩක් පාඩම් කරනවා තව ටිකක්. අපි දෙන්න එන ගමන් ගියා පොඩ්ඩක් කිලිස් එක පැත්තේ ගිහිල්ලා එන්න. මොකද කිලිස් එකේ ඩෝනට් මාර රහයි. මේකේ අපි චොක්ලට් එක රහයි කියලා ගත්තට ඊට වඩා මේ කොෆි එක රහයි. ඉතින් ළමයි ওই විදියට තමයි අද දවස ගත වෙලා ගියේ. ඉතින් මේ වීඩියෝ මම මෙතනින් නවත්තන්න හදන්නේ. අපි ඊළඟ වීඩියෝකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි.